පරාක්‍රම බහු රජතුමාගෙන් පස්සේ අපි ඉහත වීඩියෝයේ කතා කරපු දඹදෙණිය රාජවංශය තුල විශිෂ්ටතම පාලකයා විදිහට සලකන දෙවන පරාක්‍රම බහු රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ ඔහුගේ පුත්‍රයා වෙච්ච හතරවන විජයබහු රජතුමා. හතරවන විජයබහු රජතුමාට මේ රටේ මිනිස්සු කිව්වේ බෝසත් විජයබහු කියලා. එතුමන්ගේ රාජ්‍ය වර්ෂය කිස්තු වර්ෂ 1270 දී තමයි සඳහන් වෙන්නේ. 70 දී රාජ්‍යයේ පාලන බලය ලබා ගන්නා මෙතුමන් 1272 දී රාජමාලිගයේ මෙහෙකරුවෙකු විසින් අල්ලස් දීලා මිත්තා කියලා සෙන්පතික මිත්තක නම් සෙන්පතියෙක් රාජ්‍යයේ මාලිගාව තුල ඉන්න දාසියෙකුට මෙහෙකරුවෙකුට අල්ලස් දීලා බෝසත් විජයබහු රජතුමාව ඝාතනය කරන්න කටයුතු කරනවා. ඒකත් සමගින් මිත්ත රාජ්‍යත්වයට හිමිකමක් නැති මිත්ත රාජ්‍යත්වය ලබා ගන්නවා. නමුත් එහෙම අපි දන්නවා රාජ්‍ය බලයට හිමිකමක් නැති අය රාජ්‍යත්වයට පත් වුණාම අමාත්‍යවරුන් සෙන්පතිවරුන් ආදී බොහෝමයක් දෙනා ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම මේ මිත්ත රජ බවට පත් වුණාගෙන් පසුව ඔහුට විරුද්ධව සෙන්පතිවරුන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඊටම ශූර කපටියෙක් වුණ මිත්ත ඒ සමගම අල්ලස් ලබා දෙමින් සෙන්පතිවරුන් තමන්ගේ ග්‍රහණයට නතු කරගන්නට කටයුතු කරනවා. විශේෂයෙන්ම වැටුම් වරප්‍රසාද දාන්නමාන්‍යයන් ලබා දෙමින් උන්ව තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්නට කටයුතු කරනවා. නමුත් අවසානයේදී බෝසත් විජයබහු රජතුමා මරා දැමීමත් සමග මේ සියලු සෙන්පතිවරු යටත් කරගත්තත් දේශීය නොවන විදේශීය හමුදාංකයක ආර්ය බට පිරිසක් මේ මිත්තට අවනත වෙන්නේ නැහැ. එහි නායකයා වෙච්ච දකුරක සෙන්පතිවරයා විසින් මිත්තව මරා දමා ඒ තමන් සිදු කළේ ඊළඟට රාජ්‍යත්වයට නීත්‍යානුකූල හිමිකම සහිත අපි කතා කරමු බෝසත් විජයබහු රජතුමාගේ සහෝදරයා වෙච්ච සියසුලට නීත්‍යානුකූල රුමංකාරකම සහිත බෝණකබාහු ආදිපාදතුමන්ව එහෙම නැත්නම් හිටපු රජතුමාගේ සහෝදරයව රාජමාලිකාවට ගෙන්නාගෙන ඔහුට රාජ්‍ය පාලන බලය ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට මේ බෝණකබාහු ආදිපාදියන් තමයි හතරවන සමාවෙන්න පළමුවන බෝණකබාහු විදිහට දඹදෙණිය රජකම් කරන්නේ. නමුත් මෙතුමන්ගේ සුවිශේෂත්වය තමයි මේ පළමුවන බෝණකබාහු රජතුමා ඉන් පසුව රාජධානිය දඹදෙණියේ සිට යාපහුව කරා අරගෙන යනවා.